මම සඳුන් බණ්ඩාර බෝදරගම ප්‍රධාන ලේකම් ජාතික ගුරු ව්‍යාපාරය. වර්තමාන පුනරුද ආණ්ඩුව ඊටාම අත්නෝමතික ඊටාම හිතුවක්කාරී ලෙස සහ ඊටාම උද්දච්ච ලෙස කිසිදු සාකච්ඡාවකින් සම්මුතියකින් තොරව අපේ රටට පටවන්න ගියපු ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අකුල ගැනීමට සිදුවීම සම්බන්ධයෙන් මේ වෙනකොට සමාජයේ පැවති දැඩි සමාජ ප්‍රතිවිරෝධය හමුවේ අකුල ගැනීම සම්බන්ධයෙන් අපි ජාතික ගුරු ව්‍යාපාරය විතර අපේ නිරාමිස සතුට පළ කර සිටිනවා. ඒට හේතුව තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරන්න සූදානම් වුණු පළවෙනි මොහොතේ ඉඳලා ජාතික ගුරු ව්‍යාපාරයේ විදිහට අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල තියෙන අගතිකාමී බව, මේ වගේ තියෙන අඩුපාඩු, මේ වගේ තියෙන අවදානම අපි දිගින් දිගට රටට පැහැදිලි කරපු කණ්ඩායම. හැබැයි තියෙන කනකාටුදායක තත්ත්වය තමයි කිසිදු අවස්ථාවක කොතරම් ලිඛිත ඉල්ලීම් කරත් අධ්‍යාපන ඇමතිතුමිය කිසිදු අවස්ථාවක සාකච්ඡාවක් සඳහා ඉඩකඩ ලබා දුන්නේ නැහැ. ඒ ඉතින් එවැනි පසුබිමක් ඇතුලේ තමයි අවසාන තත්පරේ තමයි ආණ්ඩුව මේක අකුල ගන්නෙ. ඉතින් අපි කියනවා ආණ්ඩුව විසින් මේ වෙනකන් මේ දරපු වියදම් සියල්ල සමහරවල් රුපියල් බිලියන ගානක වියදමක් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ආණ්ඩුව දරලා තියෙනවා. රටට පාඩු කරලා තියෙනවා. ඒ වියදම් වල වගකීම රජයේ බාරගත යුතුයි. දැන් මේ වෙනකොට ආණ්ඩුව ඊටාම කුමන්ත්‍රණකාරී විදියට අපිට තොරතුරු ලැබෙමින් තියෙනවා. ඊටාම කුමන්ත්‍රණකාරී විදියට නැවත රටේ දෙමව්පියෝ, Tamante හිතවත් දෙමව්පියෝ, තමන්ගේ හෙන්චයියෝ සූදානම් කරගෙන අත්සන් ලේඛන සකස් කරමින් ඉන්නවා කියලා නැවත මේ නව අධ්‍යාපන සංස්කරණ ආරම්භ කරන්න කියලා. අපි කියනවා එවැනි කුමන්ත්‍රණ වලට ගිහිල්ලා නැවතත් මේ රටේ ආරෝහයක් නැත්තම් මේ අධ්‍යාපන පද්ධතිය අවුල් කරන්නේ නැතුව ආණ්ඩුව ඉදිරියට සූදානම් විය යුතුයි. අධ්‍යාපන විද්වතුන්, බලධාරීන්, ගුරුවරුන්, සමාජ ක්‍රියාකාරීන්, දෙමව්පියන්, දරුවන් මේ සියලු දෙනා සමග සාකච්ඡා කරලා සාකච්ඡාවෙන් පසුව සම්මුති වලට එළඹිලා මේ රටට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඉදිරිපත් කරන්න. ඒ වගේම අපි කියන්න ඕන මේ ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමට රජයට බල කිරීමේ කටයුත්තේදී ප්‍රධාන වශයෙන්ම ගෞරවනීය මහා සංඝරත්නය, ඒ වගේම අවසාන මොහොතේ කූටප්‍රාප්ති මොහොතේ හැමදාම අපේ ජාතිකත්ව කඳවුරට නායකත්වයේ දෙන විමල් වීරවංශ සහෝදරයාගේ නායකත්වයෙන් ගොඩ නැගුණු දරුවන් වෙනුවෙන් දෙමාපියෝ සංවිධානය, ඔවුන් ආරම්භ කරපු සත්‍යග්‍රහය, ඒ වගේම මේ වෙනුවෙන් කටයුතු කරපු, මේ වෙනුවෙන් විරෝධය පළ කරපු අනෙකුත් අපේ සහෘද ගුරු සංගම්, සමාජ ක්‍රියාකාරීන්, මේ වෙනුවෙන් විරෝධය පළ කරපු වචනකින් හරි විරෝධය පළ කරන්න එකතු වෙච්ච සියලු දෙනාට ජාතික ගුරු ව්‍යාපාරය විතර අපේ ප්‍රණාමය පුද කර සිටිනවා. එතකොට දැන් ඉදිරියේදී මොකද වෙන්න ඕන කාරණය? අපි කියනවා ජාතික ගුරු ව්‍යාපාරය විතර අපි සූදානම් අපිත් එක්ක ඉන්න අධ්‍යාපන විද්වතුන්, සමාජ ක්‍රියාකාරීන්, සමාජයේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න දෙමව්පියෝ, දරුවෝ මේ සියලු දෙනාගේ අදහස් සහිතව රටට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සකස් කිරීම සඳහා අවශ්‍ය යෝජනා මේ වර්තමාන රජයට ඉදිරිපත් කරන්න. අපි කියනවා ඒ සඳහා අපිට අවස්ථාව සලසලා දෙන්න කියන කාරණය. එහෙම නැතුව නැවත කුමන්ත්‍රණකාරීව මේ ගෙනාපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙටි කාලයක් අඩියට පස්සට අරගෙන සමාජ විරෝධය සමනය වෙනකන් ඉඳලා නැවත ගේන උත්සාහ දරුවොත් මීට වඩා දැඩි විරෝධයක් ගොඩනගන්න සමහරවල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විතරක් නෙවෙයි ආණ්ඩුවම අකුලගෙන යන අවශ්‍ය ප්‍රතිවිරෝධය ගොඩනගන්න ජාතික ගුරු ව්‍යාපාර විතර අපි කටයුතු කරනවා කියන කාරණය පැහැදිලිව කියන. බොහොම ස්තුතියි.